වාසනාවන්ත දවසක් හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකකින් අපි බලන්න යන්නේ නොවැම්බර් 5 වෙනිදා යෙදෙන පොය දවසේදී අපි මොන වගේ දේවල්ද කරන්න ඕන, අපි මොන වගේ විදිහටද මේ දවස ගත කරන්න ඕන කියලා බලන්න. ඉතින් මේ දවසේ ඊටාම විශේෂ දවසක්. ඒකට හේතුව තමයි සඳ එළියේ ශක්තියෙන් ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න පුළුවන් ප්‍රබල දවසක් වෙන එක තමයි මේකේ තියෙන විශේෂම දේ වෙන්නේ. ඔයා මේ දවස තුලදී එලිමහනේ ඇවිදීම, සෝබාදහම සමග කාලය ගත කිරීම, ඒ වගේම පාවහන් නැතුව එළියේ ඇවිදීම, මෙන්න මේ වගේ දේවල් මේ දවස තුලදී කරන්න. ඒ වගේම මේ දවස තුලදී භාවනා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ භාවනා කිරීමේදී අපි නිකම්ම භාවනා කරන්නේ නෑ. මේකෙදි විශේෂම දේ තමයි භාවනා කරනකොට ඔයාගේ මනස, ආත්මය, ශරීරය කියන මෙන්න මේ තුන පිළිබඳවම මෙනෙහි කරමින් ඔයාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හිතන ගමන් තමයි මේ භාවනාව කරන්න ඕන. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ පොය දවසේදී මේ භාවනා කිරීම කියන එක ඉතාමත්ම විශේෂයි. ඒ නිසා අනිවාර්යෙන් භාවනා කිරීම කියන දේ කරන්න. ඊළඟ දේ තමයි ඔයාට මේ දවසේදී කරන්න පුළුවන් ඔයාගේ ප්‍රාර්ථනා ලියන එක. මේ විදිහට ප්‍රාර්ථනා ලියනකොට එක ප්‍රාර්ථනාවක් ලියන්න. මොකද අපි ගොඩාක් ප්‍රාර්ථනා අපිට තිබ්බට, ගොඩාක් බලාපොරොත්තු තිබ්බට අපි එක දෙයක් ගැන තමයි මේ වගේ වෙලාවල් වලදී ලියන්න ඕන. ඒ කියන්නේ ඔයාට මේ කාලෙදී ආසන්නවම ඔයාට අවශ්‍ය දෙයක් පිළිබඳව තමයි ලියන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාට මේ ආසන්න කාලෙකදී මොන හරි වැඩකට රුපියල් ලක්ෂයක් වගේ ඕනනම් ඒ වගේ ගානකින් ඔයාට මුදල් ලැබෙන්න කියලා ඔයා හිතන්න ඕන. ඒ වගේම ඔයාට මේ ආසන්න කාලෙක ලෙඩ රෝගයක් මොකක් හරි තියෙනවා නම් ඔයා ඒක සුව වෙන්න, නිරෝගී වෙන්න කියන එක ගැන තමයි හිතන්න ඕන. ඒ වගේ ඔයාට ආසන්නම කාලෙදී අවශ්‍ය දෙයක්, එක දෙයක් ගැන තමයි ප්‍රාර්ථනා ලියන්න ඕන. ඒකත් මතක තියාගන්න මේ ප්‍රාර්ථනා ලියනවා කියන එකේදී. ඒත් එක්කම මේ ප්‍රාර්ථනා ලියනකොට ධනාත්මක විදිහට වර්තමාන කාලයෙන් ලියන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ දවස තුලදී ධනාත්මක සිතුවිලි වලින් ඉන්න ඕන. ධනාත්මක affirmation නිතර කියන්නත් ඕන. ඒ වගේම මේකෙදිම ඒ වගේම විෂුවලයිස් කරනවා කියන එකත් මේකෙදි අනිවාර්ය දෙයක් වෙනවා. ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඒකත් ලොකු බලපෑමක් කරනවා. ඒ නිසා විෂුවලයිස් කරන වැඩෙත් ඔයා මේ දවසේදී කරන්න ඕන. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි ඔයාට මේ පොය දවසේදී කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මම කිව්ව දේවල් පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා, ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එමුටම සුබ දවසක්.